තුන්වෙනි ගාන ඇවිල්ලා බොහෝ විට පරීක්ෂා කරන තුන්වෙනි ගානේ නිව්ටන් නියම. ඒ කියන්නේ F සමානයි ma දාන එක තමයි ගොඩක් වෙලාවට පරීක්ෂා කරන්නේ. ඒ කියන්නේ සරලව කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ වචන හොඳට මතක තියාගන්න. ත්වරණය වන අංශු වලට ත්වරණය වන දිශාවට F සමානයි ma දැමීම. ආයි කියන්නේ මාත් එක්ක ගෙදරින් ඉඳන් බබා ත්වරණය වන වස්තු වලට ත්වරණය වන දිශාවට F සමානයි ma දැමීම. හරි. මෙන්න රූප සටහනක් දීලා තියෙනවා. ඕක තමයි පරීක්ෂා කරන්නේ. හරි. මෙයාගේ ස්කන්ධය අපි m කියලා ගමු. මෙයාගේ ස්කන්ධය 3යි සිම්පල් m කියලා ගමු. මේක 2යි සිම්පල් m කියලා ගමු. ඕන මෝඩයට තේරෙනවා. ඕන කුඩා මෝඩයට තේරෙනවා. මෙහෙම තියලා අතෑරියාම මූ පල්ලෙහාට යනවා. මූ මෙහෙ යනවා මේක මෙහෙ එනවා. එතකොට මෙතන තන්තු දෙකක් තියෙන බව පැහැදිලි. බල ලකුණු කිරීම මේකේ අනිවාර්යයි. එහෙනම් තන්තු දෙකක් තියෙනවා නම් ආතති දෙකක් සම්බන්ධ වෙන තැනින් ඉවතට. මෙතනනුත් සම්බන්ධ වෙන තැනින් ඉවතට T1. මෙතනනුත් සම්බන්ධ වෙන තැනින් ඉවතට T2. මෙයාගේ බර mg පල්ලෙහාට. මෙයාගේ බර 3 mg පල්ලෙහාට. right. එතකොට මෙයාගේ ස්කන්ධය කීයද 2m. ඒක නිසා බර 2 mg පල්ලෙහාට. ඉතින් පැහැදිලි මේක මේ පැත්තට යනවා f ත්වරණයෙන්. එහෙනම් මේකත් ඇදගෙනම තමයි යන්නේ. මේකත් මෙහෙට f ත්වරණයෙන් යනවා. මේකත් මෙහෙට f ත්වරණයෙන් යනවා. එතකොට මෙන්න මේවා නිදහස් මානසිකත්වයෙන් ලකුණු කරගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? අපි තව පොඩි ආතල්ලයක් දෙමු. මේ තලයේ රළුයි කියලා හිතමු. මේ තලයේ රළුයි නම් ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තට කැපිටල් F. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාවත් මම කැපිටල් R කියලා දාගන්න. ඒක කොහොමද දාන්න ඕනේ? හරි. ඝර්ෂණ සංගුණකය mu කියලා දෙන්න. right. ත්වරණය වෙන දිශාවට F සමාන m. හරි මෙයාගෙන් පටන් ගමු සිම්පල් m ට. ඉහළට F සමාන m. හරිම සරලයි යන්නේ. මොනවද මේක කරන් තියෙන්නේ? T1 එක ඉහළට තියෙනවා. බර mg පල්ලෙහාට තියෙනවා. මේක ඉතින් කොහොමත් පොළොවට සාපේක්ෂව ත්වරණය යන්නේ. ස්කන්ධයේ සිම්පල් m වතාවක් F. හරිනේ. ඊට පස්සේ අර 3යි සිම්පල් m ට පහළට F සමාන මේ ගොඩක් වෙලාවට සමීකරණ තමයි අහන්නේ. සුළු කරන්න කියන්නේ සමීකරණ අරන් දෙන්න කියලා කියන්නේ. බර 3 mg පල්ලෙහාට තන්තුයාත් ඉහළට ඍණ T2 හරිද? ස්කන්ධයේ 3යි සිම්පල් m වතාවක් උගේ ත්වරණය F. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ මැද ඉන්න අංශුවට 2යි සිම්පල් m ට 2යි සිම්පල් m ට එයා යන පැත්තට මේ පැත්තට F සමාන m. එයා යන පැත්තට දැම්මාම T2 එක තියෙනවා අපි දාන දිශාවටම. T1 එක තියෙනවා අනිත් පැත්තට. ස්කන්ධයේ 2යි සිම්පල් m වතාවක් ත්වරණය සිම්පල් F. මේ බරයි ප්‍රතික්‍රියාවයි එන්නේ නැහනේ. ලම්බකයි එන්නේ නැහැ. සමහර ළමයි උතනින් වැඩේ නවත්තනවා. මෙතන ඍණ F එකක් තියෙනවා. උතනින් වැඩේ නවත්තනවා. වැරදි. මොකද F හොයන්න අවශ්‍ය දත්ත අපි අරන් දීලා නැහැ. අපි නිකන් F සමානයි මේ දාලා විතරයි මේ F එක හොයන්න දත්ත අරන් දීලා නැහැ. F සමානයි අපි දන්නවා ගතික ඝර්ෂණ සංගුණකයේ mu නම් mu r. F සමානයි mu r. එහෙනම් මෙන්න මේ අංශුවට 2යි සිම්පල් m ට සිරස්ව ඉහළටත් F සමානයි මේ දාලා තියාගන්න. මොකද R හොයාගන්න පුළුවන් එකේ. සිරස්ව ඉහළට F සමානයි මේ දැම්මාම කැපිටල් R එක ඉහළට තියෙනවා ඍණ 2 mg බර පල්ලෙහාට. ස්කන්ධයේ 2යි සිම්පල් m වතාවක් ත්වරණයක් නැහැ. බිඳුවයි. මෙතනින් R ගන්න පුළුවන්. AR ගත්තාම මේකෙන් F හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ සමීකරණ සෙට් එක සුළු කරාම ඕනනම් T1 T2 F ඕන එකක් හොයන්න පුළුවන්. පැහැදිලිනේ? ඔච්චරයි බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. මේක ආනතලයක් මත ස්කන්ධයේ සිම්පල් m න අංශුවක් තියලා තියෙනවා. එහෙනම් බර mg. එතන ප්‍රතික්‍රියාව කැපිටල් R. මෙතනින් ඔයාලට පේනවා එක තන්තුවක් ගිහිල්ලා මේ කප්පියට සෙට් වෙලා තියෙනවා. සම්බන්ධ වෙච්ච තැනින් ඉවතට ආතතිය T1 T1. ඒ කප්පිය උඩින් තව තන්තුවක් ගිහිල්ලා ඒකේ ආත්‍ය T2 කියලා වෙනම ගමු. සම්බන්ධ වෙන තැනින් ඉවතට. පැහැදිලිද? මෙයාගේ බර අපි ගමු mg. මෙයාගේ බර අපි ගමු 2 mg. right. දැන් මෙහෙමයි වෙන්නේ. මෙන්න මේක ටිකක් වෙනස්නේ. මේක මෙහෙම තියලා අතෑරියා මේ පැත්ත පල්ලෙහාට යනවා ෂුවර්. මේ පැත්ත පල්ලෙහාට යනවා F1 ත්වරණේ. එහෙනම් මේ පැත්ත ඉහළට එනවා. F1 ත්වරණේ. ඒක එහෙම වෙද්දී මේ කප්පිය උඩ මෙන්න මේ අංශු දෙකේ මේ වඩා බර අංශුව මෙයා පල්ලෙහාට යනවා F2 ත්වරණයෙන්. මෙයා යනවා ඉහළට ඒත් F2 ත්වරණයෙන්. පැහැදිලිද? F2 ත්වරණයෙන්. එතකොට හිතන්න මේ ත්වරණේ කාට සාපේක්ෂයිද? එයා ඉන්නේ අචල පොළවක් මත. අචල පොළවක් මත ඉන්න නිසා මෙයාගේ ත්වරණය මෙන්න මේ අංශු මේ මොකද පොළවට සාපේක්ෂයි මේ ත්වරණය. මේ කප්පියත් අචල පොළවට සම්බන්ධ වෙච්ච තන්තුවකින් යන්නේ. එහෙනම් මෙයාගේ ත්වරණයත් පොළොවට සාපේක්ෂයි. හැබැයි මෙන්න මෙයාගේ ත්වරණය කාට සාපේක්ෂයිද? චලනය වන කප්පියක් මතින්නේ වැටලා තියෙන්නේ. අර කලින් මම වීඩියෝ එක සාකච්ඡා කරා වගේ මේක
චලනය වන කප්පියක් මතින් තමයි මේ ත්වරණය වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ ත්වරණය මේ කප්පියට සාපේක්ෂයි. මෙයාගේ ත්වරණයත් මේ කප්පියට සාපේක්ෂයි. මම කිව්වා මේ ගානේ කියන්නේ ත්වරණය වන වස්තු වලට ත්වරණය වන දිශාවට f සමාන m දාන්න. හැබැයි මෙයාට f සමාන m ඉහළට දාද්දි මේ ත්වරණය ගන්න එක නීති විරෝධී. මේකට පල්ලෙහාට f සමාන m දාද්දි මේ f2 ත්වරණය ගන්න එකත් නීති විරෝධී. ඇයි? ඒවා කප්පියට සාපේක්ෂයි. මම මෙතන අංශුව p කියලා ගන්නම්. මේ කප්පිය q කියලා ගන්නම්. මේක r කියලා ගන්නම්. s කියලා ගන්නම්. ඉස්සෙල්ලා එහෙනම් පොළවට සාපේක්ෂව r අංශුවේ ත්වරණය හොයාගෙන ඉන්න ඕන. කොහොමද හොයන්නේ? අකුරු දෙක ඈත් කරා. ඉතිරි අකුර වන මේකට සම්බන්ධ වෙන කප්පියනේ q දැම මැදට. q ට සාපේක්ෂව r ගේ ත්වරණය තමයි මේ f2 කියලා මාක් වෙලා තියෙන්නේ. හරිනේ. පොළවට සාපේක්ෂව q කප්පියේ ත්වරණය පහළට f1. ඉතින් අපිට මේක එකම දිශාවට හදලා f2 ඍණ f1 කියලා ගන්න පුළුවන්. සරලයි. ඊට පස්සේ පොළවට සාපේක්ෂව s අංශුවේ ත්වරණය මේකේ. පල්ලෙහාට තියෙනවා එයාගේ ත්වරණය f2 කුණ්‍යයට සාපේක්ෂව මම එකපාර ලියන්න. කප්පියට සාපේක්ෂව අංශුවේ ත්වරණය. කප්පිය පොළොවට සාපේක්ෂ ත්වරණය අර විදිහටම ලියන්න පුළුවන් f1. දෙන්නම පල්ලෙහාට එකතු කරාම f1 ධන f2. පැහැදිලිද? ඔහොම ලියන්න ඕනේ අනිවාර්යෙන් පොළොවට සාපේක්ෂ ත්වරණ එක. ඊට පස්සේ තියෙන්නේ ඉතින් සරලයි. p ට දාන්න තිරසට ඇල්ෆා කෝණයෙන් ආතව මෙහෙට f සමානයි m. එහෙට f සමානයි m දාද්දි t1 එක තියෙන දාන දිශාවටමයි. බරෙන් සංරචකයක් තියෙනවා mg sin alpha අනිත් පැත්තට. හරිද? ස්කන්ධයේ සිම්පල් එම්මතාවක් ලයිටුත් යනවානේ. ස්කන්ධයේ සිම්පල් එම්මතාවක් ත්වරණය f1. හරි. පළවෙනි සමීකරණය ඔච්චරයි. ඊට පස්සේ මේ කප්පියක් නිකන් ඉන්න එපා. කප්පිය සැහැල්ලුයි කියලා හිතමු. කප්පිය සැහැල්ලුයි. කප්පියට එයා යන්නේ පල්ලෙහාට f සමාන m දාන්න. පහළට f සමාන m දාද්දි මෙතන මේ t2 දෙක වගේම t2 දෙකක් කප්පිය මතත් ක්‍රියාත්මක වෙනව නේද මේ පැත්තට. ඒතර t2 දෙකක් පල්ලෙහාට 2යි t2. t1 එක ඉහළට ඍණ t1. ස්කන්ධයක් නැති නිසා ඒ පැත්ත බිඳුව. දෙවෙනි සමීකරණ. ඊට පස්සේ r ට කැපිටල් r ට ඉහළට f සමාන m දාන්න වෙන්නේ. ඉහළට f සමාන m දැම්මාම තන්තු යාත්‍ය t2 තියෙනවා ඉහළට. බර mg තියෙනවා පල්ලෙහාට. ස්කන්ධයේ සිම්පල් m වතාවක් f2 ගන්න බෑ. ඒකට තමයි මෙයා හොයාගත්තේ. f2 ඍණ f1. ඒ වගේම ඉතින් කාටද දාන්නද? s ටත් පල්ලෙහාට f සමාන m දාන්න මේ ත්වරණේ යූස් කරන්න. පැහැදිලිද? ওই සමීකරණ ගන්න එක තමයි ගොඩක් වෙලාවට අහන්නේ. පැහැදිලිද? අපි ගිය අවුරුදු විභාග ගන්න සාකච්ඡා කරපු ටක් ගාලා. රයිට් හරි 2025 ගාන. ස්කන්ධයේ පිළිවෙලින් 4m හා සිම්පල් m වන p හා q අංශු දෙකක් සැහැල්ලු අවතන තන්තුවකින් යා කළා. හරි. රූපේ පෙන්වා ඇති පරිදි තන්තුව එක එකක් තිරසට ෆයි බෙදීම 4 කෝණයකින් ආනත වූ අචල තල දෙකක මුහුණතේ මුදුනේහි සවි කර ඇති කැපිටල් A සුමට කුඩා කප්පියක් මතින් යනවලු. p අංශුව තබා ඇති තලය සුමට වන අතර මෙන්න මෙයා තියලා තියෙන තලය සුමයි q අංශුව තියලා තියෙන තලය රළුයි. ඝර්ෂණ සංගුණකයක් දීලා තන්තුව තදව ඇතිව AP හා AQ අනුරූප තලවල උපරිම බැවුම් රේඛා දෙකේ තිබෙමින් අංශු අල්වා තබා නිශ්චලතාවයේ සිට උදාහරණ ලැබී P තලයේ පහළට චලනය වන බව දී ඇත. P අංශුව පල්ලෙහාට යනවා. හරි. බල ලකුණු කරලා තියෙනවා පේනව නේද? මෙයාගේ බර 4mg ප්‍රතික්‍රියාව R1 තන්තු යාත්‍ය T. මෙයාගේ බර mg ප්‍රතික්‍රියාව R3 R2 තන්තු යාත්‍ය සම්බන්ධ දෙනක විතර T. මේක මෙහෙම පල්ලෙහාට එනවා කියලා පැහැදිලිව දීලා තියෙනවා. සිම්පල් f. එහෙනම් මෙයත් මේ පැත්තට f මේ ත්වරණයෙන් එනවනේ. මේ ත්වරණ දෙකම බලන්න පොළොවට සාපේක්ෂ ත්වරණ. ඒකේ අවුලක් නැහැ. ත්වරණ දෙකම පොළොවට සාපේක්ෂයි. මොකද මේ කුඤ්ඤ නෙවෙයි මේ අචල තල දෙකක් තියෙන්නේ. ඒක නිසා මේක පොළොවට සාපේක්ෂයි. සරලයි. එහෙනම් කෙලින්ම මෙයාට 4යි සිම්පල් m ට තිරසට 5 බෙදීම 4 කෝණයකින් ආනතෝ මේ පැත්තට f සමාන m දාන්න. බරෙන් සංරචකය 4යි mg sin 5 බෙදීම 4 තන්තු යාති අනිත් පැත්තට ඍණ t ස්කන්ධයේ 4යි සිම්පල් m වතාවත් ත්වරණ f. මෙයාට යන පැත්තට f සමාන m දාන්න සිම්පල් m ට. හරිද? යන පැත්තට කියන්නේ මේ පැත්තට. තිරසට 5 බෙදීම 4 කෝණයකින් ආනතෝ මෙහෙට f සමානයි m දාන්න. තන්තු යාතිය t තියනවා දාන දිශාවටම වස්තුවේ බර තියෙනවා ඍණ mg sin 45යි අනිත් පැත්තට. 5 බෙදීම 4යි. සුළු කරන්න අවශ්‍ය නැහැ.
ස්කන්ධය සිම්පල් m වතාවක් ත්වරණය f දෙවෙනි සමීකරණය. එතනින් කට්ටිය ඉවර කරලා යන ලෑස්ති වෙන්න එපා. මොකද මෙතනින් ඝර්ෂණ බලයක් තියෙනවා අනිත් පැත්තට. කැපිටල් F. හරිද? අන්න ඒක මට දාන්න අමතකුණා. එතකොට ඍණ F. හරිද? මෙන්න මේ Qට දාන්න තිරසට phi බෙදීම 4 කෝණයකින් නෙවෙයි ඒකට ලම්බක දිශාවට F සමානයි මේ දාන්න. ඇයි ඒ? අර මේ ඝර්ෂණ බලය හොයාගන්න ප්‍රතික්‍රියාව එපා. මේ ප්‍රතික්‍රියාවට ගේමක් ගහගන්න. හරි? R2 එක තියෙනවා අපි දාන දිශාවටම තන්තුවේ ආත් තියෙන්නේ දාන දිශාවට ලම්බකයි ඝර්ෂණ බලය ඉන්නේ දාන දිශාවට ලම්බකයි. mg මෙහෙට නම් mg sin 45යි මෙහෙට mg cos 45යි. ඍණ mg cos 45. හරිද? සමානයි ස්කන්ධයේ සිම්පල් m වතාවක් ලම්බකව ත්වරණයක් නැහැ බිඳුවයි. මේක එහා පැත්තට දාන්න. R2 සමානයි සිම්පල් mg cos 45යි. සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ F සමානයි μ r දැම්මම නම් ඝර්ෂණ බලයත් හොයාගන්න පුළුවන්. 90. කැපිටල් F සමානයි μ කියන්නේ ඝර්ෂණ සංගුණකේ භාගයයි R2. ඔන්න ඔය සමීකරණ ටික අරන් තිබුණා නම් ඇති. ඉතින් බලන්න නේ හරි සරලයි. හරිම සරලයි. තව ගානක් බලමු අපි. රයිට් හරි. මේ වගේ එකක් එහෙම දුන්නොත් මේක දෙන්න බෑ කියලා කොහෙවත් නැහැ. මෙන්න බලන්න මේ වගේ ගානක් දුන්නොත් මෙතනින් අංශුවක් තියෙනවා. මේ අංශුවට තන්තුවක් දාලා මේ කප්පිය උඩින් දාලා ඔහොම ගිහිල්ලා මේ කප්පිය යටින් දාලා ආයෙ මේ කප්පිය උඩින් දාලා ඒ කප්පියටම සෙට් වෙලා තියෙනවා. මෙයාගේ ස්කන්ධ 2යි m බර 2යි mg. මෙයාගේ ස්කන්ධ කැපිටල් m බර කැපිටල් mg. එකම තන්තුව මෙතනින් සම්බන්ධ වෙන තන්තුව දිගටම යනවා. හරි? එකම තන්තුව නිසා සම්බන්ධ වෙන තැනින් විතර ආතතිය මාක් කරගත්තා නම් ඇති. දැන් මේ වගේ එකක් ආවහම මෙයා පල්ලෙහාට යන ත්වරණය මෙයා උඩට එන්නේ නැහැ කියලා ඔයා දන්නවා. මේ වගේ ගානක මොකද්ද කරන්න ඕනේ? අචල මට්ටමක් අරගෙන විස්ථාපන ලකුණු කරලා ත්වරණ සම්බන්ධ ප්‍රකාශනයක් ඔප්පු කරගන්න ඕනේ. x1 ත්වරණය වෙන වස්තු දෙකයි. ඒ කියන්නේ විස්ථාපන දෙකක් ලකුණු කරගන්නවා. එහෙනම් මේ පැත්තට මෙයාගේ ත්වරණය දෙපාරක් t විශේෂයෙන් අවකලනය කරලා x1 ඩබල් ඩොට් මේ පැත්තට මෙයාගේ ත්වරණය දෙපාරක් t විශේෂයෙන් අවකලනය කරලා x2 ඩබල් ඩොට්. පැහැදිලිද? ඔහොම ගන්න පුළුවන්. ඊට පස්සේ තන්තුවේ දිගට අපි ප්‍රකාශනයක් ලියන මතකයිද මේ දිග x1 මේ දිග x2 x2 x2. එතකොට x2 කැලි 3යි. x1 ධන 3යි x2. ධන නියත දිග සමානයි තන්තුවේ දිග. තන්තුවේ දිග. දෙවරක් අනුයාතව t විශේෂයෙන් අවකලනයෙන්. එතකොට x1 එක x1 ඩබල් ඩොට් වෙනවා. 3 වතාවක් x3 එක x3 ඩබල් ඩොට් වෙනවා. අපි හදපු ගණන් බලන්න. නියත දිගක් අවකලනය කළොත් බිඳුවයි. තන්තුවේ දිගත් අවකලනය කළොත් බිඳුවයි. සරලයිනේ. මෙහෙම ඒවා දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රමාණවත් සමීකරණ. මෙයාගේ ත්වරණය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ විතරයි අහන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ වගේ ත්වරණ මාක් කරලා තියෙන පල්ලෙහාටනේ. අන්නේ පල්ලෙහාට f සමානයි මේ දාන්න. ත්වරණ අතර සම්බන්ධය ගත්ත තන්තුවේ දිගට ප්‍රකාශනය ලියලා ඊට පස්සේ පහළට f සමානයි මේ දාන්න. 2යි සිම්පල් mට පහළට f සමානයි මේ. පහළට f සමානයි මේ දැම්මම බර 2mg එක තියෙනවා පල්ලෙහාට. තන්තුවේ ආතතිය තියෙනවා ඉහළට. ඍණ t ස්කන්ධය 2යි සිම්පල් m තාවක් ත්වරණය x1 ඩබල් ඩොට්. මෙතන 2m ගෙන් බෙදා ගන්න g ඍණ t බෙදීම 2යි සිම්පල් m සමානයි x1 ඩබල් ඩොට්. පළමු සමීකරණ. ඊට පස්සේ මෙයාට කැපිටල් m ට පහළට f සමානයි මේ. ඔක්කොටම පල්ලෙහාට තමයි දාන්න වෙන්නේ. මොකද ත්වරණය මාක් කරලා තියෙන පල්ලෙහාටනේ. බර mg එක පල්ලෙහාට තියෙනවා. ආතති 3ක් තියෙනවා ඉහළට. ඍණ 3යි t2 මේ t. ස්කන්ධයේ කැපිටල් m වතාවක් ත්වරණය x2 ඩබල් ඩොට්. මෙතනනොත් m එක උක්ත කරන්න. ඉතින් මේක මේ x1 එකයි x2 ඩබල් ඩොට් මෙතනින් උක්ත කරලා g ඍණ 3යි කැපිටල් t බෙදීම m සමානයි x2 ඩබල් ඩොට්. ඔන්න ඔය උක්ත කරාම මේ දෙක ගෙනහිල්ලා මේකට ආදේශ කරාම ලස්සනට t ව ගන්න පුළුවන්. t හොයන්න පුළුවන්. t හොයාගත්තට පස්සේ ඕනම ත්වරණයක් හොයාගන්නත් පුළුවන්. මේ වගේ එකක් අහන්න පුළුවන් ටිකක් හොල්මන් වෙලා යන්නනේ. එතකොට මෙන්න මේ තන්තු වල දිගමක් කරලා හදන කප්පි වල ගණන් හොඳට බලා ගන්න. හරි. හොඳට බලා ගන්න. රයිට්. එතකොට මේ වගේ ගානක් හදන්න පුළුවන්. තව මෙතෙන්ට අර මම පළවෙනි ගාන සාකච්ඡා කරද්දී ආවේගයේ ගානක් හැදුවා මතකද මේ අංශුවක් ඇවිල්ලා වැදිලා ඊට පස්සේ ජලත වෙන්න පටන් ගන්න එකක්. අන්න ඒ වගේ ගානකුත් බලන් යන්න. හරි. ඉතින් ආසන්න අවුරුදු වල කප්පි ගණන් මේ නිව්ටන් නියම ගණන් ටික හදලා යන්න අනිවාර්යයි. ඒකට පොඩි හෙල්ප් එකක් තමයි දුන්නේ. හරි. ඔන්න ඒතර තුන්වෙනි ගාන බලමු හතරවෙනි ගාන.